හෙලෝ ළමයි ඔයගලන්ට කොහොමද? ඔන්න සතියකට පස්සේ මම ඔයගලන්ව තවත් රවුමක් එක්කගෙන යන්න තමයි මේ හදන්නේ. මම මෙයාත් එක්ක තමයි අද මේ රවුම යන්නේ. හැබැයි ඉතින් මෙයා අද විතරයි මාත් එක්ක ඉන්නේ. හෙට වෙනකොට මෙයා වෙන කෙනෙක්ට අයිති වෙනවා. එහෙනම් එයාවත් ආදරෙන් මතක් කරන ගමන් ට්‍රෙන්ඩින් TV ඔෆිස් එකේ ඉඳන් මහරගම පමුණෝ පාරේ දිගටම ගිහිල්ලා එතනින් දකුණට හැරිලා ඊට පස්සේ කිඹුලාවල ජංක්ෂන් එකට ඇවිල්ලා ඊට පස්සේ පාර්ලිමේන්තු රෝඩ් එක දිගේ දිගටම ඇවිල්ලා අපි යන්නේ වෝටර්ස් එච් පරිශ්‍රයට. වෝටර්ස් එච් පරිශ්‍රයේත් අපි ඔන්න ඇතුළට ගිහිල්ලා අපිට හැරෙන තියෙන වම් පැත්තට. අපි යන්න ඕනේ තැන තමයි මෙන්න මෙතන. අද මගේ වැඩේ තියෙන්නේ මෙන්න මෙතන 50k Orchids Hall එකේ. ඉතින් අපි එහෙනම් ඒ පැත්තට යන්. හරි ලස්සන තැනකින් තමයි අපිට එතන එන්ට්‍රන්ස් එක තියෙන්නේ. ඉතින් මම මේ ලස්සන දෙවැට දිගේ ඔන්න ඇවිදගෙන ගිහිල්ලා යනවා අපේ හෝල් එකට. ඉතින් ගිය ගමන් මම දැක්කේ ලස්සන පොල් තෙල් පහන. ඒ වගේම අද දවසේ මගේ රාජකාරිය තියෙන මෙන්න මේ පෝඩියම් එකේ. ඒ වගේම මෙන්න තියෙනවා බෑක්ඩ්‍රොප් එක. මල මගුලයි තමයි චිත්‍රපටිය. ඒ චිත්‍රපටිය මොහොරත් තුලට තමයි අද දවසේදී මේ පැවැත්වෙන්නේ. ඉතින් බලන්නකො කාස්ට් එක. ෆිල්ම් එක නම් ඉතින් සුපිරි ෆිල්ම් එකක් වෙයි කියලා ආයි කතා දෙකක් නැහැ. ඔන්න එහෙනම් අපේ පළවෙනි රංගන ශිල්පියා ධර්මප්‍රිය ඩයස්. ඔහුත් මේ චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා ප්‍රධාන චරිතයකට. ඉතින් මේ ඉන්නේ කවුද? මේ ඉන්නේ සම්පත් ජයවීර. ඔහුත් මලමගුලයි චිත්‍රපටයට ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වෙනවා. හොඳයි අපි පොඩ්ඩක් මේ මලමගුලයි චිත්‍රපටයේ මේ චරිත ටික කැරක්ටර්ස් ටික අඳුරගමු. මේ ඒකත් මලමගුලක් තමයි. මොකද ධර්මප්‍රිය ඩයස්ගේ කැරක්ටර් එකේ නම සම්පත්. සම්පත් ජයවීරගේ කැරක්ටර් එකේ නම ඩයස්. හරි. එතකොට පබෝදා ගීති ඔය විදිහට තමයි ඔය කැරක්ටර්ස් ටික ඉන්නේ. නිගිරයිය අම්මට උපහාරයක් විදිහට. හරි. එතකොට මේ නිගිරයියගේ නම මේ ලොකු නෑ. නිගිරයියගේ නම මොකක්ද? බ්‍රෝකර් අයියා. හරි. එතකොට අපේ රිචාඩ් අයියා තමයි ලොකු අයියා. එතකොට අපේ විදුරංග තමයි පොඩි. ඊළඟට ඔන්න මං හඳුන්වලා දෙන්න හදන්නේ මලමගුලයි චිත්‍රපටයේ ඊළඟ චරිතය මිහිර සිරිතිලක. ඉතින් ඔහුත් මේ චිත්‍රපටයට අනිත් අය වගේම ප්‍රධාන චරිතයකින් රංගනයට දායක වෙනවා. ඒ වගේම මේ කොල්ල තුන්දෙනාත් එක්ක එක කෙල්ලයි ඉන්නේ. කෙල්ල කවුද කියලා අපි බලමුද? මේ ඉන්නේ අන්නේ කෙල්ල තමයි පබෝදා සංදීපනේ. ඉතින් ෆිල්ම් එකේ හැටියට නම් එයාගේ කැරක්ටර් එක ගීති. ඉතින් ගීතිවත් අපිට මුණ ගැහෙනවා මලමගුලයි චිත්‍රපටියෙන්. එහෙමනම් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා ගැනත් මතක් කරන්න ඕනේ. ඔහු ක්‍රිස් ඇන්තනි. ඉතින් ඔහුගේ අලුත්ම චිත්‍රපටිය තමයි මලමගුලයි චිත්‍රපටිය. එහෙමනම් අපි ඔහුට වගේම මුළු ෆිල්ම් ක්‍රූ එකටම සුබ පතනවා. අපිට ලස්සන චිත්‍රපටියක් බලන්න ඕන්ට මේ වැඩේ සාර්ථකව කරන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා. එහෙනම් අදට මගේ වැඩේ ඉවරයි ළමයි. මම ගෙදර යන්න හදන්නේ. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. bye.